Welcome back to my YouTube channel. ඔන්න තවත් අලුත් vlog එකක් ඔයාලට ගෙනාවා. අද නම් උදේ නැගිට ගමන් පොඩ්ඩක් වහින්න වගේ තමයි තිබුණේ. ඔය පේනවනේ හස පොඩ්ඩක් කළු කරලා තියෙන හැටි. උදේට නැගිට ගමන් ඉතින් සුපුරුදු පරිදි කරන්නේ තේක බොන එකනේ. මට තේගේ භාගයක් බොද්දි තමයි වීඩියෝ එකක් ගන්න මතක් වුණේ. අපේ ගෙදර සේපාලිකා ගහක් තියෙනවා. ගහ නම් චූටි ඒ උනට මල් ගොඩාක් වැටෙනවා. සමහර දවස්වල ඉතින් අපේ ගෙදර බුදු පහන තියන්න සේපාලිකා මල් වට්ටියක් හදනවා. ඕක හැමදාම හදන්න වෙන්නේ නැහැ. මොකද සේපාලිකා මල් අහුලන්න වෙලා යනවානේ. පුළුවන් දවසට ඉතින් මල් ටිකක් අහුලලා ලස්සනට මල් වට්ටියක් හදනවා. එහෙම බැරි වුණාම ඉතින් ලේසියකට ඔය මල් මොනා හරි ටිකක් කඩලා ඉතින් ටක් ගාලා පහන තියනවා. මමත් නෙමෙයි ගොඩක් වෙලාවට අපේ ගෙදර අම්මා තමයි තියන්නේ. මාත් ඉතින් ඉඳලා හිටලා තමයි පහන තියන්නේ. මල් ටික නම් දැන් අහුලගෙන ඉවරයි. දැන් මේක ලස්සනට වට්ටියට තියලා හදා ගන්න ඕන. අපේ පූස්පබාගේ බෙහෙත් ටික තාම ඉවර නෑ. යාට තව අලුතින් බෙහෙත් වගේක් ලියලා දුන්නා. ඉතින් මේ තියෙන අලුතෙන් ලියලා දුන්න බෙහෙත් ටික එයාට බෙහෙත් ටිකක් දීලා ඉවර වෙලා මම උදේම නාගත්තා. මට ලෙටර් එකක් ඇවිල්ලා තිබුණා. මං හිතන්නේ මේ මට මේ පේජ් එකෙන් ලැබිච්ච දෙවනි ලෙටර් එක වෙන්න ඕන. මට මීට කලිනුත් මේ පේජ් එකෙන් ලෙටර් එකක් ආවා. ඉතින් මට මේ ලෙටර් එක එවලා තිබුණේ නේහාස් ෆේරි මේල් ක්ලබ් කියන පේජ් එකෙන්. එයාක මට කිව්වා ජූන් වල ලෙටර් එකේ තීම් එක රපුන්සල් තීම් එක කියලා. ඉතින් පර්පල් කලර් එකටමයි ලෙටර් එකේ පැකේජින් එකත් එවලා තියෙන්නේ. දැන් අහන්න එපා ගවුමක් ඇඳගෙන ඉඳලා එකපාරටම කොහොමද මේ ක්‍රොප් ටොප් එකකට මාරුනේ කියලා. මං ඉතින් TikTok එකට වීඩියෝ එක කරන්න ඕනේ හින්දා ක්‍රොප් ටොප් එකක් ඇඳලා පොඩ්ඩක් ජුවලරිස් ටිකක් අතර දාගත්ත. එතකොට වීඩියෝ එක ලස්සනට පේනවනේ. මට මේ මෙතඩ් එක නම් මගේ යාළුවෙක් තමයි සජෙස්ට් කරේ TikTok එකට වීඩියෝස් කරද්දි එහෙම කරන්න කියලා. මට ඉතින් ඒක try කරලා බලන්න හිතුණා. ඉතින් TikTok එකට වීඩියෝ එක කරන ගමන් YouTube එකටත් වීඩියෝ එක කරන්න හින්දා මම මේකත් ක්‍රොප් ටොප් එක ඇඳගෙනම තමයි කරේ. තීම් එකත් ඉතින් පර්පල් කලර් එකටම යන හින්දා මමත් පර්පල් කලර් ක්‍රොප් ටොප් එකක්ම ඇඳගත්තා. මේල් ක්ලබ් එකක් කියන්නේ මොකක්ද කියලා නම් දැන් ඔයාලා හැමෝම වගේ දන්නවත් ඇති. මොකද හැමදාම මට ලෙටර් එකක් ආවට පස්සේ මම මොකද්ද මේල් ක්ලබ් එකක් කියන්නේ කියලා මගේ වීඩියෝස් වල එක්ස්ප්ලেইন කරනවා. ඉතින් ඔන්න මේල් ක්ලබ් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගේ පරණ වීඩියෝස් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. අනේ මේව දැක්කම ජර්නලින් කරන්න ආස හිතෙනවා. ඒ උනන්ට ජර්නලින් කරන්න වෙලාවක් නැහැ. මොකද ඇත්තටම ජර්නලින් කරන්න ටිකක් වෙලා යනවා. මොකද අපි අපේ ක්‍රියේටිවිටි එක නේතනදී යූස් කරන්නේ. මට මේල් ක්ලබ්ස් වලින් හම්බ වෙච්ච හැම ලෙටර් එකක්ම පරිස්සමට අරන් තියලා තියෙන්නේ. මොකද මට වෙලාවක් ලැබුණට පස්සේ ඒ ටික යූස් කරලා ලස්සනට ජර්නලින් කරන්න පුළුවන් නේ. ඔන්න ඔයාලට මේ මේල් ක්ලබ් එකට ජොයින් වෙන්න ඕන නම් මම එයාගේ WhatsApp නම්බර් එකයි TikTok page එකයි පහළ description box එකෙන් දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාලා බලන්න. මට තවත් පැකේජ් එකක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම මම මුලින්ම මේ පැකේජ් එකෙද්දි පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉඳියේ. මොකද මම පැකේජ් එකක් ඕඩර් කරෙත් නැහැ. මට කවුරුත් පැකේජ් එකක් එවනවා කියලා මැසේජ් එකක්වත් දාලා තිබුණෙත් නැහැ. පැකේජ් එක අරන් යන ගමනුත් මම කල්පනා කර ඉඳියේ කවුද මේක එවන්නේ නැත්තේ කියලා. ඒ අක්කගේ නම පැකේජ් එකේ තිබුණට පේජ් එකක නමක් මෙන්ෂන් කරලා තිබුණ නැහැ. ඉතින් මම බොක්ස් එක ඕපන් කරලා බැලුවට පස්සේ තමයි දැනගත්තේ මට මේක Faves Accessories කියන පේජ් එකෙන් එපු බොක්ස් එකක් කියලා. මට කලිනුත් ඒ පේජ් එකෙන් පැකේජ් එකක් ලැබිලා තියෙනවා. මෙතනදී මම පොඩ්ඩක් කන්ෆියුස්ඩ් නේ. මොකද එයාක මට කිව්වේ නෑනේ පැකේජ් එකක් එවනවා කියලා. ඉතින් මං එයාකට මැසේජ් එකක් දාලා ඇහුවා නේ එයාගේ පැකේජ් එකක් එවුවද මට නිකන්වත් කිව්වෙවත් නෑනේ කියලා.
එතකොට තමයි ඒ අක්කා මට කිව්වේ මේක මට gift එකක් විදිහට එවපු පැකේජ් එකක් gift එකක් විදිහට එවන හින්දා මට ඒක ගැන කියන්න ගියේ නෑ කියලා. box එක open කරපුව මම පේනවනේ ඉතින් look එක. cute items වගේක් තමයි වල තිබුණේ. අනේ මං හරි ආස වුණා ඒ ටිකට. මං ඔයාලට ඒ ටික එකින් එක පෙන්නන්න. ඒ page එකේ jewelries වලට අමතරව තව stationery items නුත් තියෙනවා. ඔයාලට ඒ TikTok page එකට ගියාම මේ page එකේ තියෙන stationery items මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ දවස්වල මේ page එකේ stationery items වලට offer එකකුත් යනවා. මම මේ අක්කගේ WhatsApp number එකයි TikTok page එකයි පහළ description box එකෙන් දාලා තියන්නම්. ඕන order එකක් දාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාලා බලන්න. ඒ ටිකත් ඕපන් කරලා බලලා ඉවර වෙලා මම මගේ ස්නැක් බාස්කට් එක රීස්ටොක් කරන්න පටන් ගත්තා. හැම මාසෙම මාසෙට මොක රීස්ටොක් කරන්නේ නෑ. ඉතින් මට එකපාරටම හිතුනොත් එimhe ස්නැක් බාස්කට් එක රීස්ටොක් කරන්න ඕනේ කියලා මං ගිහිල්ලා තාත්තත් එක්ක බරු ටිකක් අරගෙන එනවා. හැමදාම මේවා කන්නත් බෑනේ හොඳ නෑනේ. මේ සේරම මම තනියෙන් කනවා කියලා හිතන්න එපා. හරිද? අපේ ගෙදර කට්ටියට දීලා තමයි කන්නේ. එහෙම නැත්නම් ඉතින් මර ඩයබටික් හැදේවි. මම මුලින්ම ගියේ පින්ක් ආකේඩ් එකට. ඒකේ සාමාන්‍යයෙන් චොක්ලට් එහෙම තියෙන හින්දා ඒ වුණාට ඒකට ගියාට පස්සේ ඒක ගන්න කියලා දෙයක් තිබුණේ නැහැ. මං ඒකේ හින්දා කීල්ස් එකට ගියා. වැඩියෙන්ම ස්නැක් බාස්කට් එකක් හදා ගන්න ඕන කියලා හිතුනේ. අපිට තර්ඩ් ටර්ම් ටෙස්ට් එක තියෙනවා ඊළඟ මාසේ. තව සතියක් වගේනේ තියෙන්නේ. දැන් ඉතින් පාඩම් කරන්න ගන්න ඕනනේ. සාමාන්‍යයෙන් මට රැයට තමයි වැඩ කරන්න පුළුවන්. මට රෑ 1-2 විතර වෙනකන් වුණත් නැගිටලා ඉඳලා පාඩම් කරන්න පුළුවන්. හැබැයි බඩගිනි හැදෙනවා. එතකොට ඉතින් කන්න මොනා හරි ඕනනේ. මහරයට ඉතින් කඩේ යන්නත් බෑනේ. එතකොට ඉතින් ගෙදර කන්න මොනා හරි තියෙන්න ඕන හින්දා තමයි මං ස්නැක් බාස්කට් එක හදා ගන්න ඕන කියලා හිතුවේ ආපහු. ඔයාලට ගිය සතියේ වීඩියෝ එක ගේන්නත් බැරි වුණේ ඒකයි මට. එඩිට් කරගන්න බැරි වුණා වීඩියෝ එක. මොකද වෙලාවක් තිබුණ නැහැ එඩිට් කරගන්න. ක්ලාස් වලත් සිලබස් කවර් කරලා නැති හින්දා එක්ස්ට්‍රා ක්ලාස් දානවා. අනිත් එක ඉස්කෝලේ යන්නත් ඕන, පාඩම් වැඩ ටික කරගන්නත් ඕන. මම දැන් ලිටරේචර් වල ගොඩක් ඒවා සෙල්ෆ් ස්ටඩි කරනවා. මොකද ක්ලාස් එකේ කරලා නැහැ. අනිත් එක අපිට තර්ඩ් ටර්ම් ටෙස්ට් එක කලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට හරිනම් තියෙනවනේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ. ඒ උනට සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක නැතුව අපිට එකපාරටම තර්ඩ් ටර්ම් ටෙස්ට් එක තියෙනවා. මොකද O level කරපු නංගිලා ඉන්න හින්දා ඒගොල්ලෝගේ ස්කෝල්ට ගන්න ඕන හින්දා. මට මතක විදිහට ජුලයි 1 තමයි එක්සෑම් එක පටන් ගන්න. ඉතින් මුළු මාසෙම වගේ ටර්ම් ටෙස්ට් එක ඇදෙනවා. ඒකේ හින්දා ඔයාලට මම පුළුවන් වෙලාවට වීඩියෝ එක ගේන්නම්. මට හරියටම ෂුවර් කරන්න බෑ. මට සතියකට එක වීඩියෝ එකක් ගන්න දාන්න පුළුවන් වේවිද කියලා. ඔය සේරම වැඩ ඉවර කරගෙන තමයි මං අන්තිමට පාඩම් කරන්න ගත්තේ. මුලින්ම TikTok එකට වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තා. ඔයාලා නම් මේ වීඩියෝ එක දකින්නත් ඇති මං හිතන්නේ. මොකද මම ෂෝට් එකක් විදිහට ඒක කලින් අප්ලෝඩ් කරා.
දැන් නම් කොණ්ඩේ වේලිලා ඒ වුණාට හොඳටම ගැට ගැහිලා තියෙන්නේ. මේක මං හදපු එක නෙවෙයි මං හදපු මේ හෙයා ඔයිල් එක ඉවර වෙලා මේ තියෙන්නේ අපේ අම්මා හදපු එක මේ බොඩි වොෂ් බෝතලයකට දා බොඩි වොෂ් නෑ හෑන්ඩ් වොෂ් නේ හෑන්ඩ් වොෂ් බෝතලයකට දාලා තියෙන ගන්න ලේසියිනේ මං ඔයාලට හෙයා කෙයා එක බලමු මං ඔයිල් එක හදාගත්තම තමයි මට ගේන්න වෙන්නේ ප්‍රශ්නේ කියන්නේ මට හදා තින්න කම්මැලි මේ තනියෙන්නේ හදන්න ඕන මම තෙල් ගාන්න ගියාම මම තෙල් නානවා මට බනිනවත් ඇති නේද ඔයාලා හැමදාම මගෙන් හෙයා කෙයා රූටින් එක ඉල්ලනවා හැබැයි කවදාවත් මම ඕක අප්ලෝඩ් කරන්නේ නෑනේ කියලා. ඔන්න මම නෙක්ස්ට් වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම හෙයා කෙයා රූටින් එක ගේන්නම් ඔයාලට. මම එහෙනම් දැන් මේක පීරගෙන පොඩ්ඩක් කොණ්ඩෙත් මසාජ් කොණ්ඩේ ඔළුවත් මසාජ් කරගෙන එන්නම් මේ ඔයාලට හෙයා කෙයාගේ පස්සේ දාන හින්දා මම මේ වීඩියෝ එකේ ඒ ටික දාන්න. මම මේ වීඩියෝ එකට ඒ ටික දාන්නේ නෑ. කොණ්ඩේ පීරගෙන ඉවරයි. පේනවනේ ඉතින් මං කිව්වනේ මං තෙල් නානවා කියලා. යාළුවෙක් එක්ක හවසට බොස් බේබි බලන කට්ටිය ඉන්නවද? මම නම් ඉතින් හවසට ඒක හදාගෙන ගිහිල්ලා බොස් බේබි තමයි බලන්නේ වෙන බලන්න දෙයක් නැහනේ. ඉස්සර නම් මැලෝරි ටවර්ස් බැලුවා, රූබි ඇන්ඩ් ද වෙල් බැලුවා. දැන් බලන්නේ ඉතින් බොස් බේබි. ඊට පස්සේ ඉතින් ආපහු වැඩ ටිකක් ගන්න පටන් ගත්තා. කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවා නේද ළමයි. මට නිකන් මතක මං O level exam එක මීට මාසෙකට දෙකකට විතර කලින් කරා වගේ ඒ වුණාට දැන් වෙද්දි A level එකටත් අපිට තව තියෙන්නේ අවුරුද්දයි. මම ලොක්කා වගේ මුල් අවුරුද්දේ මට වැඩ නෑ මට වැඩක් කරන්න නෑ කිය හරිම ෆ්‍රී එකේ ඉඳියා. දැන් මට වැඩ ගොඩ ගැහිලා තව අවුරුද්දයිනි සේරටම තියෙන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් රත් වෙලා ඉන්නේ.
හරි එහෙනම් ඔන්න අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු next වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.